අපි හැමෝටම හීන තියෙනවා. අපි මේ හීන හැබෑ කරගන්න එක එක විදිහට මහන්සි වෙනවා. හැබැයි කොච්චර මහන්සි වුණත්, කැප වුණත්, උත්සාහ කළත් හීන හැබෑ වෙන්නේ නැහැ වගේ ගතියක් යම් තැනකදී අපිට දැනෙනවා. හැබැයි හීනයක් තියෙනවා නම්, උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ හීනය දවසක හැබෑ වෙනවමයි. ස්කිප් නොකර අහන්න ඔයාගේ ජීවිතේට හීන දිගේ ගිහින් සාර්ථක වෙන්න මේක හොඳ රීඩින් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ලෙන්ගතුකම හිතේ තියා ලියනා විට ඔබ සඟවාගෙන ඉන්නට බෑ මගේ ආදර හිත. ඇත්තටම ආදරණීය මනුස්සකම් වලින් පිරුණු වචනකින් හරි තවත් කෙනෙක්ට යමක් දෙන්න හදන මිනිස්සුන්ට මං හරිම ආදරෙයි. ඉතින් හැමදාම ආශිර්වාද කරනවා ඔයාගේ ජීවිතයට යහපතක්ම වෙන්න කියලා. මාත් එක්ක එකතු වෙන ඉන්න ඔයාලා හැමෝටම මං එහෙම ආශිර්වාද කරනවා. මොකද ඔයාලා හැමෝම ඒ වගේ යහපත් ගුණධර්ම තියෙන අය කියලා මම දන්නවා. මගේ වීඩියෝ අහන, බලන, ලයික් කරන, තව කෙනෙක්ට අහන්න සුදුසුයි කියලා ෂෙයා කරන, channel එක subscribe කරපු ඔයාට හදවතින්ම ස්තුතියි. ඔයාලගේ වටින වෙලාවෙන් මටත් පුංචි ඉඩක් වෙන් කළාට, මාව ශක්තිමත් කරනවට, සුවපත් කරනවට ඔයාලා හැමෝටම ආදරේ. ඉතින් අද මං අරගෙන ආවේ collective reading එක. මං සයින් කීපයක් කියනවා. ඒ එකක් හරි ඔයාට ගැලපුණා නම් මේ රීඩින් එක ඔයාට ගන්න පුළුවන්. මේ පණිවිඩය ඔයාගේ ගමන ශක්තිමත් කරන්න, ස්ථිර කරන්න විශ්වයෙන් ටැරෝ වලින් මං හරහා ඔයාලට ලැබෙන පණිවිඩයක්. තවත් දෙයක් තියෙනවා මතක් කරන්න. ඔයා අලුතෙන් මාත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාවත් අයබෝන් කියලා මේ පැත්තට පිළිගන්නවා. ඒ වගේමයි subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. අලුතෙන් ආපු කෙනෙක් නම් කලින් upload කරපු වීඩියෝ තියෙනවා playlist එකට ගිහින් බලන්න පුළුවන්. ඔයා විවේකීව ඉන්න වෙලාවක. හරි, අපි බලමු sign මොනවද කියලා. මේ වෙලාවේ ඔයා මොන පාට ඇඳුමක් ඇඳන් හිටියත් ඒ ඇඳුමේ සුදු පාට පොඩ්ඩක් හරි තියෙනවා නම් ඔයාට මේ රීඩින් එක ගන්න පුළුවන්. 2, ඔයා ඇඳන් ඉන්නේ කොළ පාට හෝ කොළ මිශ්‍ර ඇඳුමක් නම් ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන්. 3, ඔයාගේ ආගම මොකක් වුණත් ආගමට අනුව යම් පළඳනාවක් ඔයාගේ ශරීරයේ පළඳගෙන ඉන්නවනම්, උදාහරණයක් විදිහට ගත්තොත් බෞද්ධයෙක් නම් ඔයා පිරිත් නූලක් පැළඳගෙන ඉන්නවනම් ඔයාට මේ රීඩින් එක ගන්න පුළුවන්. 4, ඔයාගේ පාදයක පොඩිම හරි තුවාලයක් තියෙනවා නම් ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන්. ඔයාගේ ඇස් දෙකේ පාට අනිත් අයට වඩා කැපී පෙනෙන පාටක් නම් තියෙන්නේ. සමහර විට නිල් වෙන්න පුළුවන්, නැත්නම් දුඹුරු පාට වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මොකක් හරි විශේෂ පාටක් ඔයාගේ ඇස්වල තියෙනවා නම් ඔයාට මේ රීඩින් එක ගන්න පුළුවන්. 6, කොච්චර ආදරේ අය ළඟින් හිටියත් එහෙම අය නැතත් ඔයා එක්කම ඔයා මේ දවස්වල තනියම ප්ලෑන් කරනවා නම්, තනියම ඉන්න ආස කෙනෙක් නම් ඔයාට මේ රීඩින් එක ගන්න පුළුවන්. 7, ළඟම කෙනෙක්ට තෑග්ගක් දෙන්න ප්ලෑන් කරනවා නම්, සමහර විට බර්ත්ඩේ එකකට වෙන්න පුළුවන්, නැත්නම් මොකක්ම හරි විශේෂ අවස්ථාවකට වෙන්න පුළුවන්, නැත්නම් ඔයාට සාමාන්‍ය විදිහට තෑග්ගක් දෙන්න හිතෙනවා නම් ඔයාට පුළුවන් මේ රීඩින් එක ගන්න. 8, සතියකට කලින් දානමය කටයුත්තකට සහභාගී වුණා නම් ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන්. 9, මේ වෙලාවේ ඔයාගේ ඉදිරියේ අතු බෙදිච්ච විශාල ශාකයක් පේන තියෙනවා නම්, ගහක් පේන තියෙනවා නම් මේ රීඩින් එක බලන වෙලාවේ ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන්. ඕනම මාසෙක 6, 8, 12, 18, 23, 28, 30 කියන දවස්වල නම් ඔයා ඉපදුනේ ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන්. ඔයා ඉපදුනේ කන්‍යා, තුලා, වෘශ්චික කියන ලග්න වලින් නම් ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන්. ඔයා ඉපදුනේ ඕනම අවුරුද්දක පෙබරවාරි, මාර්තු කියන මාසවල නම් ඔයාටත් මේ රීඩින් එක ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට හිතුණා නම් මේ රීඩින් එක අහන්න ඕනේ කියලා ඔයාටත් යම් තාක් දුරට මේ රීඩින් එක අදාළයි කියලා මතක් කරනවා.
අපි යමු එහෙනම් රීඩින් එකට. රීඩින් එකට යන කලින් ආයෙත් මතක් කරනවා එක වචනයක්වත් ස්කිප් නොකර අහන්න කියලා. ඔයා දන්නවද හීන නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා? අරමුණක් බලාපොරොත්තුවක් නැතිව පැය 24ම ඔහේ ගත කරලා ඉවර කරන මිනිස්සු. හැබැයි මේ රීඩින් එක අදාළ වෙච්ච ඔයා නැත්තම් මේ රීඩින් එක බලන්න ඕනේ කියලා හිතපු ඔයා හීන ගොඩක් තියෙන මිනිස්සෙක්. ඔයා ගොඩක් හීන මැව්වේ Tamanට වඩා අනිත් අය සැප පහසුව තියන්න. හොඳින් තියන්න. ඔයාගේ ඒ ගතිගුණය හරිම ලස්සනයි. සමහර විට මේ නිසාම ඔයාගේ අධ්‍යාපනය, ඔයාට ලැබුණු හොඳ රැකියා අවස්ථා, හොඳ සම්බන්ධතා මග අරගෙන ඇති. හැමදේම අනිත්‍ය වුණත් මට හිතෙනවා ඔයා වගේ අය මේ මහ පොළොවේ හැමදාම ජීවත් වුණා නම් කියලා. මොකද මේ රීඩින් එක දකිද්දි අනිත් අය වෙනුවෙන් තමන්ගේ හීන කැප කරන මිනිස්සු හරිම අඩුයි. පරාර්ථකාමී මිනිස්සු. ඉතින් මේ විශ්වයට අවශ්‍ය කරන්නේ අන්න එහෙම මිනිස්සු. තවත් මිනිස්සෙක්ට වචනකින් හරි නැගිටින්න උදව් කරන අත දෙන මිනිස්සු. ඉතින් ඔයා කියන්නේ මුදල්ම යතින් නැත්නම් ඔයාගේ හීන අතින් කැප කරලා අනිත් අය වෙනුවෙන් ජීවිතේ ගොඩ යන්න උදව් කරපු කෙනෙක්. මේ තියෙන්නේ ඔයාගේ හීනවලට පණ දෙන්න ඕනි කාලයක්. මං හිතනවා ඔයා යුතුයකම් වගකීම් ඕනවටත් වඩා නොපිරිහෙලා ඉෂ්ට කරනවා. ඉතින් දැන් ඔයාගේ හීන දිනන්න ඕන කාලය තමයි මේ ඇරඹිලා තියෙන්නේ. ආපහු හිතින් අතීතයට යන්න. ඒ හීන මොනවද කියලා අහුල ගන්න. කලින් පිළිවෙලක් කරගන්න. ඔයා මල්ටි ටැලන්ට් මිනිස්සෙක්. ඉතින් ඔයාට මොනවද බැරි? මොනවද ඔයා අත්හදා බලලා නැත්තේ? ජීවිතය ගැන හොඳ අත්දැකීම් තියෙනවා, හොඳ ශක්තියක් ඔයා තුළ තියෙනවා. ආපහු ගොඩ නැගෙන්න ඒ වගේමයි හොඳ එනර්ජි එකක් තියෙන, හොඳ මානසික මට්ටමක් තියෙන කෙනෙක් තමයි ඔයා. මේ වෙලාවේ මොකක් හරි නිසා සමහර කෙනෙක් මනස දුර්වල කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔයා තුළ පැවති නැත්නම් ඔයා තුළ පවතින නැත්නම් බ්ලොක් වෙච්ච එනර්ජි එකක්, හොඳ පවර්ෆුල් එනර්ජි එකක් ඔයා තුළ තියෙනවා. ඔයා අතගහන මොන දේ වුණත් හරි විදිහට සාර්ථකත්වයට යන ගමනේදී සාර්ථකත්වයට යනකම් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් ඔයා. මොකක් හරි බාධකයක් නිසා ඔයාට සමහර දේවල් මග ඇරෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට හීනයක් තිබුණොත්, අරමුණක් තිබුණොත් ඒ දේ සාර්ථක වෙන්න ඕනේ කියන තැනට ඔයාගේ උත්සාහය, කැපවීම, මහන්සිය යොදවනවා නම් ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. ඔයාගේ හීන මොනවද කියලා කලින්ම තීරණය කරගන්න. ඒ අතරින් එකක් අපි මුලින්ම තෝරගමු. ඔයාගේ හීන එසේ මෙසේ හීන නෙවෙයි. ඒවා හරිම බලවත්. මනසේ නොසන්සුන්කම, විවේකයක් නැතිකම, බාහිර කරදර නිසා ඒවා එතනින් ඔයාට මග හැරිලා අවහිර වෙලා තියෙන්න පුළුවන්. ඔයා වෙනම පාත් එකක යනවා වෙන්න පුළුවන්. කවුරුත් නැති තැනකට ගිහින් විවේකීව ඔයාගේ හීන මොනවද කියලා හිතන්න. ඒකෙන් ඔයා කැමතිම ඔයාව බබලවන්න පුළුවන් හීනේ තෝරගන්න. ඒ හීනයේ අන්තිම ඵලය හිතින් දකින්න. ඔයාට ලොකු ආත්ම තෘප්තියක් දැනේවි. ඒ ඵලයට යන්න ඕනම නම් යන්න ඕනි මාර්ගය දකින්න ඔයාට පුළුවන් වෙන්න ඕන. ඒකේ බාධා තියෙයි, දුෂ්කරතා පෙනෙයි. හැබැයි ඔයා තුල තියෙනවා දුෂ්කරතා නැති කරන, බාධක ජය ගන්න පුළුවන් ආම්පන්න. මොනවද මේ ආම්පන්න? Taman ගැන විශ්වාසය, ඉවසීම, ධෛර්යය, උත්සාහය, වීරිය, අත් නොහැරීම. Taman ගැන විශ්වාසය. ඔයා අල්ලගත්ත හීනය. ඔයාට විශ්වාසයි හැබෑ කරගන්න පුළුවන් කියලා. ඉවසීම. හීනය ඉටු වෙන්න කාලය ගත වෙනවා. ඕනම වටින දෙයක ඵලය ෂණිකව ලැබෙන්නේ නැහැ. ඉතින් ඉවසීමෙන් ඔයා කටයුතු කරන්න ඕනේ. ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. ඒකත් ඔයා ළඟ උපරිම තියෙනවා. ධෛර්යය. ඔයා ළඟ උපරිම තියෙන දෙයක්. දෙයක් පටන් ගත්තොත් උපරිම කට්ටක් කන්න හැකි තරම් ඔයා ධෛර්යවන්තයි. ඒ වගේමයි උත්සාහය. ඔයාට අවශ්‍යතාවය දැනෙන නිසා ඔයාගේ හීනයට යන්න නැත්නම් හීනය හැබෑ කරගන්න ඔයාට අවශ්‍යතාවය දැනෙන නිසා ඔයා උත්සාහවන්ත වෙනවා. වීරිය. වැරදෙන්න පුළුවන්, බාධා එන්න පුළුවන්. ඒත් ඔයාගේ වීරිය ඔයා අත්හරින්නේ නැහැ.
පැරදෙන්න කොහොම හරි සාර්ථක වෙනවා කියන අදිෂ්ඨානය, ජය ගන්නවා කියන අදිෂ්ඨානය ඔයා තුළ තියෙනවා. අත් නොහැරීම, යුතුයකම් වගකීම් නිසා හැර පටන් ගත්ත වැඩක් ඔයා එක දිගට කරන් යන්න පුළුවන් කෙනෙක්. මේ පාර නම් බැඳීම් නිසාවත් ඔයාගේ හීනය අතහැර ගන්න එපා. මේ ටික සාර්ථකව ඔයාගේ ගමන යන්න ඔයාට ශක්තියක්. ඔයාගේ එනර්ජි එකෙන් වැඩ ගන්න දැන් කාලය හරි. ඔයා ඔයිට වඩා තැනක ඉන්න සුදුසු කෙනෙක් අනිවාර්යයෙන්ම. ඔයාගේ වෘත්තිය මොකක් වුණත්, ඔයා මොන සමාජ මට්ටමේ හිටියත්, ඔයාගේ වයස කීය වුණත්, ඔයා ශරීරය අතින් දුර්වල කෙනෙක් වුණත්, ඔයා ඔහොම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔයා සාර්ථක වෙලා සමාජයේ ඔයා බැබලෙන්න ඕනේ කෙනෙක්. ඒ වගේමයි හිත ඇතුලෙන් ආපස්සට ගන්නකොට දවසක ඔයාගේ සාර්ථකත්වය දැකලා ඔයාවම සතුටු වෙන්න පුළුවන් කෙනෙක්. පොඩි ප්ලෑන් එකක් හදාගන්න ලයිෆ් එකේ ඉඩකුත් එක්ක ඒ ඉඩ කාටවත්ම ආය දෙන්න එපා. ඔයා බැබලෙන්න ඕනි කෙනෙක්, දක්ෂ කෙනෙක්, ලස්සන හිතක් තියෙන පින්වත් ශක්තිමත් මිනිස්සෙක්. හැමෝටම හීන දකින්න බෑ. දැක්ක හීනේ පස්සේ පිස්සුවෙන් වගේ ලුහු බඳින්නත් බෑ. ලුහු බැන්දත් සාර්ථක කරගන්න ආත්ම ශක්තියක් නැහැ. ඉවසීමක් නැහැ. ඉතින් ඔයාට මේ දේ උපරිම කරන්න පුළුවන් මිනිස්සෙක් තමන්ගේ ජීවිතේ අංක 1 කරගන්න. ඒ හීනේ හැබෑ උනාම අනිත් අයගේ ජීවිතත් ලස්සනට පාට කරන්න එක්කෙනෙක්ගේ හරි. ගමන ලෙහෙසි නෑ. දියුණු වෙච්ච සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතවල අතීතයේදී හුස්ම විතරයි ඉතුරු වෙලා තිබුණේ අන්තිමට ගොඩ නැගෙන්න. ඒත් ඔයාට හුස්මත් එක්ක තව දේවල් ජීවිතේ තියෙනවා ඔයාව ගොඩ නගා ගන්න. මගක් යනකොට ඔයාට දැනෙන්න පුළුවන් බාධා එනකොට අපි හිතමුකෝ ඔයාගේ හීනයට යන ගමන හරියට ගේම් එකක් වගේ කියලා. මේ ගේම් ලෙවල් එක ඔයා කම්ප්ලීට් කරන්න ඔයාට හම්බ වෙන අවදානම් තත්ත්ව වැඩි වෙන්න පුළුවන්. නැත්නම් සංකීර්ණ වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් බාධක නෙවෙයි. ඔයාගේ දියුණුව නැත්නම් ඔයාගේ හීනට යන්න ඔයාව ශක්තිමත් කිරීමක් හරි විදිහට. ඉතින් ඒ දේවල් බාධා විදිහට හිතන්න එපා. සමහර තැන්වලදී ඉබේම ඔයාගේ ජීවිතයේ තියෙන කරදරකාරී දේවල් නැත්නම් ඔයාට අපහසුතා වෙන දේවල් අවස්ථාවක් වෙන්න පුළුවන්. නැත්නම් බැඳීමක් මිනිස්සෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. මේ හැමදේම ෂණිකව ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. හැබැයි මේ හැමදේම වෙන්නේ ඔයාගේ පාර ක්ලියර් වෙන්න. ඒක නිසා අයින් වෙලා යන දේවල් ගැන නැත්නම් ඔයාගේ ඉවත් වෙලා යන දේවල් ගැන ආපස්සට ඔයාගේ පාර දිගේ ආපහු යන්න හිතන්න එපා. ඒ පස්සෙන් ඔයාගේ ගමන අරමුණක් ඇතිව ඔයා යන්න. වයස, ශරීරයේ දුර්වලතා, ඒ වගේමයි ආර්ථික ප්‍රශ්න, මේ කිසි දෙයක් ගැන හිතන්න එපා. ළඟ ඉන්නේ කවුද? උදව් කරන්න කවුද ඉන්නේ? මොකුත්ම අදාළ කරගන්න එපා. හදවතින් පටන් ගන්න. ඔයාගේ හිතයි ඔයයි ඉන්න එකම ප්‍රමාණවත් ඔයාගේ හීන කරා යන්න, හීන සාර්ථක කරගන්න, ජීවිතේ දියුණු වෙන්න. ඊළඟට මැරෙන්න ඕනි කියන සිතුවිල්ලෙන් හිටියත් ඔයාට පුළුවන් ලබන අවුරුද්ද වෙනකොට කෝටිපතියෙක් වෙන්න. ඒක තීරණය වෙන්නේ ඔයාගේ සිතුවිලි ගලාගෙන යන විදිහ අනුව. මේක ඇහුවට විතරක් බෑ, ක්‍රියාත්මක වෙන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕන. ඉතින් අදම අදිෂ්ඨාන කරගන්න ඔයාගේ ජීවිතේ දියුණුව ඇති කරගන්නවා. නැත්තම් කාලෙකට කලින් තිබුණ හීන හැබෑ කරගන්නවා. මොකක්ම හරි නිසා බාධා වෙලා තිබුණු ඔයාගේ හීන ආපහු දකින්න පටන් ගන්නවා. ඒ වෙනුවෙන් කැප වෙනවා, වැඩ කරනවා. නැත්නම් හීනයක් තිබිච්ච නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් අලුත් හීනයක් ඔයා වෙනුවෙන් ඇති කරගන්න. වටින කියන මිනිස්සෙක් විදිහට ජීවිතෙන් සමුගන්න දවසට ඔයාගේ ජීවිතේ ඔයාටම වටිනාකමක් දැනෙන්න පුළුවන් විදිහට ඔයාව නිර්මාණය කරගන්න. තව කෙනෙක් ළඟ බාල්දු වෙන වෙලාවේ, Taman ගැන කලකිරීමෙන් ඉන්න වෙලාවේ, අනිත් කෙනාගේ වචන වලින් ඔයාව මැනගන්න වෙලාවේ, නැත්තම් ඔයාව ප්‍රතික්ෂේප වීම නිසා ඔයා දුර්වලෙක් කියලා ඔයා හිතන වෙලාවේ ඔයාගේ හීනවලට හරි පාර හොයාගන්න. එදාට ඔයා රිද්දපු පරදන්න උත්සාහ කරපු, වටන්න උත්සාහ කරපු, වටන ප්‍රතික්ෂේප කරපු හැමෝම ඔයා ළඟ ඉදී ඔයාගේ වටිනාකම තේරුම් ගනින්. ඔයාගේ හීනෙට
යන්න තියෙන බාධා මොනවද? ඒවා නැති කරගන්නේ කොහොමද? ඔයාගේ හීනේ ගැන අප්ඩේට් එකක්. ඔයා යන්න ඕනි හරිම තැන මොකක්ද? ඔයා දිනන කල්ම ඔයාගේ හීනය හැබෑ වෙනකල්ම ටැරෝ වලින් හරිම විදිහට ඔයාව ගයිඩ් කරන්න මට පුළුවන්. මේ වෙනකොටත් මාත් එක්ක ගොඩක් පිරිසක් එහෙම සම්බන්ධ වෙලා ඉන්නවා. සමහර අයට තමන්ගේ ජීවිතේ තීරණ නැත්තම් මේ වගේ තමන්ගේ දියුණුව තමන්ගේ හීන ගැන හොඳ අවබෝධයක් තියෙනවා. කරන්න පුළුවන් දේ මොනවද කියන එක තමන්ට තීරණය කරගෙන යන්න පුළුවන්. සමහර අය එහෙම හිතුවට මගෙන් යනකොට ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා. අන්න එහෙම අයත් මේ ටැරෝ රීඩින් වලින් මගෙන් ඒ සම්බන්ධව උපදෙස් නැත්තම් එයාලට මොනවද කරන්න පුළුවන්, තමන්ගේ දුර්වලතා මොනවද, ඒවා හදාගන්නේ කොහොමද කියන කාරණය දැනගන්නවා. ඉතින් මේක ළඟ ගමනක් වෙන්න පුළුවන්, දුර ගමනක් වෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාගේ හීනේ සංකීර්ණභාවය සහ ඔයාගේ ස්පීඩ් එක අනුව. ඔයාගේ ක්‍රියාවේ, ඔයාගේ සිතුවිල්ලේ ස්පීඩ් එක අනුව. ඉතින් ඔයාටත් ඔයාගේ හීනය හැබෑ කරගන්න යන ගමනේදී, ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න යන ගමනේදී, ඔයාගේ දියුණුව ඇති කරගන්න යන ගමනේදී මොකක්ම හරි බාධාකාරී තත්ත්ව තියෙන්න පුළුවන්, එනර්ජි බ්ලොක් තියෙන්න පුළුවන්, නැත්නම් නොදැනුවත් භාවයේ තියෙන්න පුළුවන්. මොකක්ද මං කරන්න කියන එක ඔයාට ඕනම ගැටලුවක් निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේම ජීවිතේ මොකක්ම හරි කාත් එක්කවත් ෂෙයා කරගන්න බැරි වේදනාත්මක අත්දැකීමක් ඔයාලට තියනවා වෙන්න පුළුවන්. ඊළඟ නිමේෂයේ ඔයා මොකක්ද කරන්න කියන දේ තේරුම් ගැනීමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ බැඳීමේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආපහු සෙටල් කරගන්නේ කොහොමද කියන තැන ඔයා ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට මේක ඔයාගේ වැරැද්දක් නිසා සිද්ධ වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. නැත්තම් ඔයා වැරදි බැඳීමක එලිලා ඉන්නවා වෙන්නත් පුළුවන්. අපි ජීවත් වෙනකොට මේ කියන හැම දෙයක්ම සමබරව අපේ ජීවිතය තුළ තියෙන්න ඕන. හැබැයි හැම දෙයකදීම හැම දෙයකටම වඩා තමන්ට මූලිකත්වය දීලා කටයුතු කරනවා නම් මම විශ්වාස කරනවා ඔයා ළඟ හොඳම දේවල් රැඳෙනවා කියලා. මොකද තමන්ට තමන් ආදරේ නම් කිසිම වෙලාවක තමන්ට වේදනාවක් දෙන දෙයක් තමන්ගේ හිත තුළට දාගන්නේ නැහැ. තමන්ගේ ළඟ තියාගන්නේ නැහැ. තමන්ගේ දියුණුව ගැන හිතනවා. ඉතින් යුතුයකම් වගකීම් ඉෂ්ට කරන අතරේ ආදරණීය මිනිස්සෙක් වෙන අතරේ ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතෙත් අරන් යන්න පුළුවන් උපරිම අරන් යන්න. මොකද මේ මනුස්ස ආත්මය කියන්නේ හරිම අහම්බෙන් ලැබෙන පිනට කුසලයට ලැබෙන දෙයක්. ඉතින් අපිට තව කෙනෙක් වෙනුවෙන් අපේ ආත්මය පාවා දෙන්න බෑ. නැත්නම් එකතැන නතර වෙලා ඉන්න බෑ. දුකෙන් වේදනාවෙන් ඉන්න බෑ. අපි යන්න ඕන ගමනක් තියෙනවා. උපරිම ඵලයක් මේ මනුස්ස ආත්මෙන් ලබා ගන්න ඕන. ඒක නිසා අනවශ්‍ය දේවල් ඉවත් කරලා අවශ්‍ය දේ විතරක් ජීවිතයට ලං කරගෙන හරි විදිහට යුතුයකම් වගකීම් ඉෂ්ට කරන ගමන් තමනුත් ඉදිරියට අරගෙන යන්නේ කොහොමද කියන ඕනම දෙයක් ගැන ඔයාට ටැරෝ රීඩින් එකෙන් උපදේශනයක් ඒ වගේම ඉදිරිය ගැන අනාවැකියක් ඔයාගේ දැන් තියෙන සිටුේෂන් එකේ ගැටලුකාරී තත්වයක් තියෙනවා නම් ඒකෙන් මිදෙන්න ඔයාගේ වැරදි අඩුපාඩු හදාගන්න ගමන් නැත්නම් ඔයා තව මොකක්ද කරන්න ඕන කියන කාරණේ මේ ඕනම දෙයක් ගැන ඔයාගේ රෝග පිළිබඳව නැත්තම් බෙහෙත් අරගෙන හොඳ වෙන්නේ නැත්නම් ඒ ගැන බලන්න පුළුවන්. ඔයාගේ ඉන්න තැන මොන හරි වාස්තු දෝෂ, භූමි දෝෂ තියෙනවා නම් ඒ වගේ දේවල් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ සඳහා පිළියම් යෙදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක් අය මැසේජ් කරලා අහනවා කොහොමද මේක මොකක්ද බලන්න පුළුවන් කියන කාරණේ. ඒක නිසා තමයි මේ පණිවිඩය මම කිව්වේ. ඉතින් ඔයාට පුළුවන් 076 73 14 869 කියන WhatsApp දුරකථන අංකයට පණිවිඩයක් යොමු කරලා තියන්න. රීඩින් එකක් ගන්න කොහොමද මොකක් සම්බන්ධවත් කියන කාරණේ ඔයාට පුළුවන් රීඩින් එකක් ගන්න විදිහ ඩීටේල්ස් ලබා ගන්න. ඉතින් ඔයාගේ අලුත් හීනයට නැත්නම් මැරලා තිබුණු හීනයට පණ දෙන්න ඔයාට හැකි වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයටම අරගෙන යන්න ධෛර්යය ලැබෙන්න. ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාදය, ඒ වගේම මේ විශ්වයේ සුබ ශක්තියින්ගේ ආකර්ෂණය, ආදරය, මඟ පෙන්වීම නිරතුරුවම ලැබෙන්න කියලා ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ ඔයාගේ ජීවිතයට වටින කියන වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. එතකල් ඔයාලා හැමෝටම මං ආදරේ.